ආහාරයක රස වගේම ගුණත් හොයනවාට තමයි අද මම මේ ගෙනාව වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්නේ. මං අද හදන්න යන්නේ ඕනම කෙනෙක් කැමති පතෝල සම්බෝලයක්. මේක ගොඩාක් රසයි, රසටත් වඩා ගොඩාක් ගුණයි. මේ කාලෙට අපට ගොඩාක්ම ගුණ දෙයක් තමයි මේ පතෝල කියන්නේ. මං ඒකට අරගෙන තියෙනවා මේ බේබි පතෝලා කරලක් මේ විදිහට. අපිට පුළුවන් මේක සුද්ධ කරගන්න. සුද්ධ කරනවා කියන්නේ පොඩ්ඩක් මේක රොඩු ගා ගන්න තියෙන්නේ. මේකේ පොඩි සිවියක් වගේ එකක් තියෙනවා. ඒක තමයි අපි අයින් කරගන්න ඕන. අපිට පිහියෙන් පුළුවන්. එතකොට කැරට් සුද්ධ කරන කෙනෙක් අපිට ඕන නම් මේක සුද්ධ කරගන්න පුළුවන්. මේ විදියට ඒ රොඩු ටික ඔක්කොම ගාගත්තට පස්සේ අපි මේක හොඳින් සෝදගෙන මේකේ උඩ කොටසයි යට කොටසයි අයින් කරගන්න ඕනේ. අයින් කළා අපි මේකේ මැද ටිකත් සුද්ධ කරගෙන මේකේ නම් ගොඩක් ලපටි පතෝලා කරලා නිසා ගොඩක් ඇට නැහැ. මේ වගේ සම්බෝලයක් හදනකොට ගොඩක්ම ලපටි පතෝලා කරලා තෝරගන්න ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මැද සුද්ධ කරගත්ත පතෝලා කරලේ මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. මේක ගොඩක්ම හීනි වෙන තරමට තමයි අපේ සම්බෝලේ ගොඩක්ම රස වෙන්නේ. මේ වගේ හැම කෑල්ලක්ම චූටි කෑලි වෙන්න කපා ගන්න. හරිම ලේසි මේ සම්බෝලේ හදන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඊළඟට අපිට ඕන වෙනවා කරපිංචා, ඒ වගේම කපාගත්ත අමු මිරිස් කරලා, ඒ වගේම තක්කාලි ගෙඩියක්, ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් චූටියට කපා ගන්න. ඊට පස්සේ තව අපිට ඕන වෙනවා උම්බල කඩ. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්න, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ අපිට පුළුවන් මේක හොඳට අතින් පොඩි කරගන්න. ගොඩක් අය මේකට පොල් දානවා. මම නම් මේ වෙලාවේ පොල් දාන්නේ නැහැ මේකට. පොල් දැම්මහම අමුතු රහක් එනවා. මම කැමති නෑ ඒ රහට. ඒක නිසා මම පොල් දාන්නේ නැතුව තමයි හැමදාම පතෝල සම්බෝලේ හදන්නේ. ඊළඟට අපිට පුළුවන් පතෝල ටික අපි අර හදාගත්ත මිශ්‍රණයට දාගෙන හොඳින් කවලම් කරගන්න මේ වගේ. ඊට පස්සේ තියනවා නම් දෙහි බෑයක් අරගෙන ඒකට මිරික ගන්න. මොකද දෙහි ඇඹුල් එකතු වුණාට පස්සේ මේ සම්බෝලේ ගොඩාක් රසයි. දෙහි නැතුව වුණත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇඹුල් රස එනකොට ගොඩාක් මේක රස තව වැඩි වෙනවා. ඊට පස්සේ අපිට ඒක කවලම් කරගෙන හදාගන්න පුළුවන්. මේ බලන්න හරිම ලස්සනයි. ඒක හරිම ෂෝක්. ඔයාලට මේ කන වෙලාවටම හදාගන්න පුළුවන් නම් මේක ඒ කියන්නේ පරණ කරගන්න නැතුව පැය දෙක තුන තියන්න නැතුව කන්න පුළුවන් නම් ඔයාලට මේක හොඳටම රස බලන්න පුළුවන්. ඒ කියන්නේ කන්න ලෑස්ති වෙලාම මේක කපලා පොඩි කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ බලන්න මාරම පෙනුමක් තියෙන එක. ඒ වගේම හරිම රසයි. ඕනම කෙනෙක් කාපලාවක හාලට හදලා දෙන්න පුළුවන්.